බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව දේශනා කළා. පුණ්ණාදි ජාතකය කියලා. ওই ප්‍රඥා පාරමිතාවේ තමයි තියෙන්නේ Tamanට ප්‍රශ්නයක් ආපු වෙලාවේ ඒක තේරෙනකල් ඇරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මේ ගැඹුරු ධර්මය අවබෝධ කරන නුවණ ශාස්ත්‍රුන් වහන්සේ සංසාරේ පුරුදු කළේ මේ යම් ජීවිතයේ අභියෝග වලට මුහුණ දීලා නිවැරදි විසඳුම් හොයාගෙන. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් යමක් කිව්වට පස්සේ ඒකේ සැබෑ අර්ථය තේරුම් ගන්න දක්ෂ වීම. ඒ තුලින් ප්‍රඥාව වැඩුණා කියනවා. එතකොට ඔබ යමක් හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා කියන්නේ ඒ වගේම තමයි ප්‍රශ්නයකට හරි උත්තරයක් ඔබ හොයා ගන්නවා කියන්නේ ඔබ තුල වැඩෙනවා ප්‍රඥාව. අන්න ඒ ප්‍රඥාව තියෙන කෙනාට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්නේ. සුදුසා කියන්නේ ඔහු. ඒතර මේ උපාය කුසල දහම් වැඩසටහන අපි පටන් ගත්තේ ඔන්න ඔය න්‍යායයේ ඉඳලා. කියන්නේ මිනිසුන්ට අද කාලේ ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. මිනිස්සු සුදුසු නෑ. එවැනි ගැඹුරු දහමක් තේරුම් ගන්න තරම් මනස මෙහෙව ගන්න බෑ. ඒක කියන්නේ කෙටියෙන් කිව්ව නුවණ මදි. ප්‍රඥාව මදි. එතකොට මේකට උත්තරේ මොකද්ද? ප්‍රඥා ප්‍රතිපදාව. එතකොට මම බැලුවා බුදුරජාණන් වහන්සේ කොහොමද ප්‍රඥා පාරමිතාව පුරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පුරලා තියෙන්නේ ජීවිතයේ අභියෝග ප්‍රශ්න හැමුවේ නිවැරදි විසඳුම් අරගෙන ජීවිතේට මුහුණ දීලා යමක් තේරුම් ගන්න කරුණු වටහාගෙන සේවනයේ කළ යුතු නොකළ යුතු දේ මොකද්ද? මම දැන් කළ යුතු දේ මොනවද? හරි දේ මොනවද? වැරදි දේ මොනවද? ඒවා තේරුම් අරන්. එතකොට එහෙම ප්‍රතිපදාවකින් සම්මා සම්බුදු වුණා නම් ශ්‍රාවකයෙකුට මේ දහම් කරුණු යම් විදිහකට පුරුදු කළොත් කොච්චර උපකාරයක් වෙයිද කියලා මට හිතුණා. ඒකත් එක තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ওই ප්‍රඥා පාරමිතාව මම සංසාරේ පුරුදු කරපු එක්තරා අවස්ථාවක් කියන්නම්. එකල මම පුරෝහිතෙක් වෙලා වාසය කළා බරණැස් රජුරුවන්ගේ. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. රජතුමාත් එක්ක බොහෝම හිතවත්. එතකොට කාලයක් යද්දි සතුරන් විසින් කල්පනා කළා මේ රජ්ජුරුවෝයි පුරෝහිතයයි විරුද්ධ කරවන්න ඕනේ කියලා. එහෙම කරලා යාලා කරුණු ටික දාලා විස බීජ දාලා රජ්ජුරුවන්ගේ ඔළුවට පුරෝහිත රජතුමාට විරුද්ධ චරිතයක් වගේ ප්‍රතිරූපයක් හැදුවා. රජතුමාට පුරෝහිත ගැන අමනාපය හටගත්තා. ඒක උස්සන්න වෙලා රජතුමා පුරෝහිතට කිව්වා "වහාම උඹ මේ රාජ්‍යයෙන් ඵලයන්. මට උඹව පෙන්වන්න බෑ" කියලා. ඊට පස්සේ හිස පාත් කළා සමාවරන් වෙලා වැරද්දක් වෙලා තියෙනවා නම් සමාව වෙන්න කියලා සමාව අරගෙන අඹදරුවොත් එක්ක ගියා යන්න රාජ්‍යෙන්. නිර්දෝෂී වුණේ. පුරෝහිතතුමාගේ වරදක් නැහැ. සතුරෝ කරපු කුමන්ත්‍රණය. ඊට පස්සේ ඈතට ගිහිල්ලා පාඩුවේ ජීවත් වුණා. ඔය අහිංසකව පොඩි රස්සාවක් කරගෙන පාඩුවේ ජීවත් පාලි ගැනීම නැහැ. නෝනත් එහෙමයි. දැන් පුරෝහිත දන්නවා කවදා හරි රජතුමාට මේක තේරෙයි කියලා. එච්චරයි. ඒ දක්වා එතුමා විරුද්ධ වුණේ නැහැ රජතුමාට. ඊළඟට මේ රජතුමා රිද්දන්න කල්පනා කළේ නැහැ. පාඩුවේ අහිංසකව හිටියා. එහෙම ඉන්නකොට මොකද වුනේ කාලයක් ගියාට පස්සේ රජතුමාටම අඩුව දැනුණා. රජතුමාම කල්පනා කළා ඇත්තටම මේ මිනිස්සගෙන් මට මොකද්ද වුණ වැරද්ද? විටින් විට කාලෙන් කාලෙට කල්පනා කරගෙන යනකොට රජතුමාට තේරුණා මම මේ අනුන්ගේ කතා අහලා ගත්ත තීරණයක් මිසක් ඇත්තටම පුරෝහිතගේ මට වරදක් වුණේ නැහැ. කියලා කල්පනා කළා පුරෝහිත නුවණැත්තෙක් නම් මම මේ කියන දේ තේරෙයි කියලා. මේ කපුටෙක් මැරුණාට පස්සේ කපුට මැරිච්ච කපුටු කුණක් ගෙනල්ලා තටු ගලවලා බැද්දා. බැදලා පාර්සල් කළා. පාර්සල් කළා කවියක් ලියලා යවුවා. එයාට ආරංචි ඈත ගමක ඉන්නවා කියලා. දූතෙක් අතේ යවුවා. මේ තියෙන්නේ මේ වතුර පිරුණාට පස්සේ වතුර බොන්න යුරට ඇවිල්ලා වටපිට බලලා මේ බොන සතෙක්ගේ මස් කියලා.
ඊට පස්සේ ඔය වගේ අර කපුටා කියන සංඥා වෙන විදිහට මට ඒ කවිය මතක නැහැ. කවියක් කියලා ඒව කපුටු මාසම්. එතකොට ඒ මාංශය තමන්ට ලැබුණාට පස්සේ යාළුවත් මතක් වුණා කියන කතාවක් එකේ තියෙන්නේ. මේ වගේ මසක් ලැබුණාට පස්සෙත් මතක් වෙනවා නම් මේ මොනරමාස් මුවමාස් ඔය වගේ දෙයක් ලැබුණාට පස්සේ මතක් නොවි ඉන්නේ කොහොමද? මෙහෙම හිතන්නකෝ ටොපියක් ලැබුණාට පස්සෙත් ඒක දෙන්න යාළුවෙක් මතක් වෙනවා නම් එයාට කේක් එකක් හරි තව ප්‍රණීත කෑමක් හරි ලැබුණොත් කොහොමද අමතක වෙන්නේ? ඉතින් ඒක ලියලා යවුවා. ඉතින් අර දූතයා ගිහිල්ලා අරයට දුන්නා. අර පුරෝහිතුමා ඉස්සර කවිය කියෙව්වා. කවිය කියවලා බැලුවා බලනකොට තේරුණා මේ කපුටු මාසක් තියෙන්නේ මේක කන එකක් නෙවෙයි. රජතුමා මේ හේවලා තියෙන්නේ දූතේ. ඒ තමයි මෙහෙම කෑමකදීත් ඔබව සිහි කරනවා නම් ප්‍රණීත කෑමකදී කොහොම සිහි නොකර ඉන්නද? ඒ නිසා මේ ඔබගේ හිතවක්කම තවම තියෙනවා කියන එකක් තමයි මේකේ තියෙන්නේ. බිරිඳ ටිකව බිරිඳ රජතුමා අපිව සිහි කරනවා. රජතුමා හිතේ කාටක් නැහැ අපි යන්. කියලා ගිහිල්ලා රජතුමා මුණ ගැහෙන්න ගියා. රජතුමා ගොඩාක් සතුටු වුණා පුරෝහිතතුමා කෙටියෙන් කියලා දේ තේරුම් ගත්තා. ගෙන්න කියලා පණිවිඩය යවුවේ නේ. ওই දූතයා තමයි යවුවේ. ඉතින් ආපහු පුරෝහිත අනතුරු දීලා හරියට ගරු සත්කාර සම්මාන කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි ඔය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවයි කියලා. දැන් ඔය සාමාන්‍ය කෙනෙකුට ඒක පොඩි කතාවක් නේ. පොඩි කතාවක් වුණාට ඒ විලාවේ සුදුසු තීරණේ ගැනීම රජතුමා බැහැර කළා නම් හිස නමලා ඒ බැහැරව යාම බැහැරව ගිහිල්ලා අහිංසක රස්සාවක් තෝරා ගැනීම ඊළඟට රජතුමාට විරුද්ධව කතා නොකිරීම ආඩාපාලි නොකීම ඉවසා සිටීම කල්යල් බැලීම වෙන රජෙක් එක්ක සෙට් වෙලා කුමන්තරණ නොකිරීම තමන්ට ආපු පණිවිඩය හරියට තේරුම් ගැනීම ඊළඟට අර පරණ කෝන්තර හිතේ තබා නොසිටීම කියන්නේ මම මෙච්චර අවංකව සේවය කළත් අනුන්ගේ කේලම් අහලා මාව පැන්නුවානේ කියලා වෛරයක් හිතේ නැහැ. ඒ සතුටු පරණ යාළුකම ඒ විදිහටම තිබීම මේව ඔක්කොම ප්‍රඥාව උපද්දවන ලක්ෂණ බවට පත් කළා. ඔබ සමහරවල්ට ඵලයන් කිව්වොත් ගෙදරින් බැහැලා යයි. ගියාට ආඩාපාලි කියනවා. ආය කතා දෙකක් නැහැ. ඒ කියන්නේ පස්සේ අරයට තීරුම් ගිහිල්ලා මෙයාව කැඳෙව්වත් අරයා කළා තියෙන ඔබ ඵලයන් කියන එක විතරයි. මෙයා ඒ අවුරුදු 2-3 ඇතුළත අරයා නිවැරදි වෙන කාලේ වෙනකොට මෙයා කියලා මෙයා කියපු දේ ඇහුවොත් එහෙම අරයාගේ පැහැදිම ආය නැති වෙනවා. ඒ නිසා මේ අපිට මෙයාටම මේක කාලෙකදී තේරෙයි එතකල් අපි පස්ස ගහලා ඉන්න ඕන කියන තැන ඉන්නවා නම් ඒ ඉන්න ටික ඉන්න ඕන සත්‍ය මත පදනම් වෙලා. ආඩාපාලි කියන්නේ නැතුව තමාව බැහැර කරපු කෙනාට නිඳා කරන්න නැතුව ඉන්න ඕන. මොකද මේ විසඳුමේදී එයා තමාව තේරුම් ගන්න ආයෙ කැඳවනවා. කැඳවන දවසට මූණ බලන්න ලැජ්ජාවක් නැතුව මූණ බලා ගන්න පුළුවන් විදිහට ජීවත් වෙලා ඉන්න ඕන. දැන් මම මේක කියනකොට මට එකපාර මතක් වුණා සමහර අය ඉන්නවා ඔහොම මහතුරු නෝනලා දාලා යනවා. ඉතින් ඒ බවලත්තු හිත හදාගෙන ඉන්නවා ආඩාපාලි කියන්නේ නැතුව කලාතුරකින් ඉන්නවා. අර මිනිහට සාප තියන්නේ නැතුන් දෙස් තියන්නේ නැතුන් ඉන්නවා කවදා හරි තේරෙයි. ඔය කොහේ ගියත් ওই මනුස්සයාට ආය අවසානෙ ඉන්න වෙනවා. මං එදාට ඒ මනුස්සයා බලා ගන්නවා කියලා. අපිට සාමාන්‍යයෙන් ඒක එහෙම කෙනෙක් හිටියොත් උඹ හරි මෝඩයි කියලා වගේනේ හිතෙන්නේ. එහෙම නෑ සමහරවිට ඇත්තටම අර පස්සේ හොර ගෑනු පයින් ගහලා ඔය මිනිහලා පන්නද්දි බිම් බලාගෙන අඬාගෙන මිනිහලා ඇවිල්ලා කකුල් ළඟ වැඳ වැටෙන්නේ. එදාට මිනිහාගේ වැරදි තියෙන පුළුවන් බවලතා හිත ඇතුලෙන් ආත්ම පාරිශුද්ධියෙන් යුක්තයි. කොච්චර එහෙම සිද්ධි තියෙනවද? ඉතින් ඒ වෙනකොට ඒ කෙනා වෙන කසාදික කරන ඕන ගිහිල්ලා නේ. අඬා සමහර වෙ පිරිමින්ද බවලත් උපස්ථාන කරනකොට අවසාන කාලේ අඬා මැරෙන්නේ. ඇයි අවසානයේ හොර ගෑනු කවුරුත් නැහැ. තලකපියුම් තමන්ගේ අතේ තිබ්බේ ඔක්කොම පිටේ උණ්ඩ දුන්නා. අවසානයේ කවුරුවත් නැහැ. බැලුවේ නැත්තේ හැම එකටම කෑකොස්සන් ගහලා ඇඟට කඩාගෙන පැන්නේ අර ගෑනිට. උන්ද තමයි අවසානයේ ජරාවත පොත ගන්න හරි හිටියේ.
ඒතකොට කල්පනා කරනවා මේ වගේ රත්තරන් ගෑණියෙකුට නේද මං වද දුන්නේ කියලා. ඒකයි පිරිමින්ද කියන්නේ ඔය ගෙවල් වල බවලතුන්ට වද දෙන්න එපා කියලා. අවසානයේ කැතකුණු අත ගන්නකොට උඹලගේ ඇඟ පිච්චෙයි. දරුවොත් උඹලගෙන් ඈතලට ගිහිල්ලා ඊට පස්සේ ওই වටේ පිටේ හොඳයි කියන මිනිස්සු සංග්‍රහ කරන මිනිස්සු ඈතට ගිහිල්ලා Taman ලෙඩ ඇඳේ තනි වුණාට පස්සේ නෝනා විතරයි තමාව බලා ගන්න ඉන්නේ. කැතකුණු ටික අත ගන්න. දරුවෝ කියයි අම්මා වුණා පොඩ්ඩක් බලන්න කියලා එච්චරයි. අම්මා ගෙදර ඉඳින් දරුවා තාත්තගේ මේ කැතකුණු අත ගන්නෑ. එහෙම ඉන්න දරුවෝ දුර්ලභයි. එහෙම යත් ඉන්නවා. දැන් මම දන්න ඔය මට මතක හැටියට මහරගම පැත්තේ වෙන්න ඕන. ඒක පුතෙක් තාත්තට උපස්ථාන කරනවා දිවියෙකුට වගේ. අවුරුදු ගාන. ඒ ගෙදරට ඇතුල් වෙනකොට මම දෙතුන් පාරක් ගිහිල්ලා පිරිත් කියලා ආවා. මේ ගෙදරට ඇතුල් වෙනකොට ලෙඩෙක් ඉන්නවා කියලාවත් ගානක් නැහැ. දැන් අවුරුදු මං හිතන්නේ 5ක් 6ක් තාත්තට සිහිය කල්පනාව නැහැ. හොඳට උදේ පටන් ගත්ත ගමන් දවසේම වත් කරනවා. ඒකටම වෙන් වෙලා ඉන්නේ. එතකොට අනිත් සහෝදරයෝ කියනවා එයාලා සහෝදරයෝ ටික එකතුයි කාටවත් එයා ඔයා එන්නේ නැහැ මෙයා එන්නේ නැහැ කියලා කියන්නේ සහෝදරයන්ගේ සහෝදරකම හොඳටම තියෙනවා අනිත් සහෝදරයෝ කියනවා ස්වාමීන් වහන්සේ අයියා මේ කරන දේවල් අපිට කරන්න බෑ කියලා. කියන්නේ අයියා කියන්නේ මෙහි පිට දෙවියෙක් වගේ කියලා. ඉතින් ඒ ඇත්තටම ඒ අයියා අසපුවකට නොගියත් පන්සලකට නොගියත් එයා යාගේ සුගතිය මව්පිය උපස්ථානයෙන්ම හදා ගන්නවා. ඒ ගෙදර අම්මත් ඉන්නවා. ඉතින් අම්මයි කටයුතුත් බලන්න අම්මට දෙන්නේ තාත්තගේ කටයුතු බලන්න පුතාම බලනවා. ඉතින් එහෙම අයත් ඉන්නවා. අපි ඒක වෙනම කතාවක්. ජීවිතේට විසඳුමක් තමයි තේරෙන්න අරින්න ඕන කාලයක්. කාලයක් තේරෙන්න අරින්න ඕන. දැන් ඔය වාගේ දැන් මහෝසද පඬිතුමාගේ උම්මග්ගේ ජාතකයේ ප්‍රඥා පාරමිතාවනේ. ඒකෙත් තියෙනවා. ඔය වේදිහේ රජුරුව මහෝසද පඬිතුමා පන්නනවා. නොකරපු වැරද්දකට අහු කළා සේනක පුක්කුස කාවින්දාදී අනිත් පුරোহিතයන්ගේ කතා අහලා මහෞෂධ පඬිතුමා බැහැර කරනවා. නුඹ මෙතන නොසිටිය ආ යුතුයි කියලා. ඊට පස්සේ එතුමා ගිහිල්ලා කුඹල්කාර වැඩක් තමයි කළේ. කියන්නේ වළං හදන තැනක තමයි නැවතිලා හිටියේ. කාලයක් හිටියා මාස ගාණක්. මේ එතුමාට හිතුණා කියනවා දැන් එතුමානේ ජීවිතේට උත්තර හොයන කෙනා. දැන් මහෞෂධ පඬිතුමා තමයි ඒ රාජ්‍යයේම ප්‍රශ්න වලට උත්තර දෙන කෙනා. මේ ගැටලුව Tamanට ආපු තැන මහෞෂධ පඬිතුමා උත්තරේ විදිහට දැක්කේ මේ මා පලා යා යුතු කාලයයි. Taman ඈත් වෙලා ඉන්න ඕන කාලය. මේ චෝදනාව රජතුමාටම තේරෙන්න අරින්න ඕන කාලයයි. ඊට පස්සේ දෙවි කෙනෙක් මැදිහත් වෙලා ඒ දෙවිවරු මේ ඒ රජතුමාට ප්‍රශ්නයක් යොමු කළා. ඒකට උත්තරේ ගන්න කවුරුත් නැහැ. ඒ නිසා ඔහුගේ කෘත්‍ය පැමිණිය වෙලාවේ රජතුමාට තේරුණා මේ මහෞෂධ පඬිතුමා කැඳවන්න ඕන කියලා. එදාට ආය රජතුමාට වචනයක් කියලා නැහැ මහෞෂධ පඬිතුමා. එදාට සිංහයා වගේ රජුරුව ළඟට ආවේ. සියලු ඒ කියන්නේ මේ අනිත් අය රිද්දන්ට අර පාඩම් උගන්වන්න උවමනාවක් නොනැත්තාට නැහැ. නොනැත්තාට තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න එක. රිද්දාගෙන දැන් අපි දැන් අද කාලේ කුඩිවිනියක් කැපුවත් මිනිස්සයාට දැන් ඕන්නේ තමන්ගේ ලෙඩේ සනීප කරගන්න කියන්නකෝ. නමුත් මේ මිනිස්සයා කියන්නේ ඕක ආපිට යන්න කපපන් කියලානේ. ඉතින් තමන්ගේ ප්‍රශ්නෙත් විසඳගෙන අරකටත් පනිෂ්මන්ට් එකක් දීගෙන තමයි ඔක්කොම විසඳ ගන්න හදන්නේ. එහෙමනේ හැමතැනම තියෙන්නේ. නුවණැත්තා හරි පුදුම කෙනෙක්. නුවණැත්තා මේ විසඳන්න මට එක පුතෙක් මොන ගෙවුණා. ඉතින් එයාට ওই වගේ ලෙඩක්ලු. පස්සේ මෙයා දැනගෙන තියෙන යසනීපේ යට ඇදිලා තියෙන යාගේ තාත්තා. එයාට වෛරයෙන් තාත්තා තමයි යාට මොන හරි විසක් දීලා තියෙන්නේ. පස්සේ කාලෙක තමයි යා දන්නේ. ඒක ඇත්තම කතාවක්. ඊට පස්සේ දැනගෙන අම්මලාත් දැනගෙන තාත්තා තමයි ඒක කළේ කියලා. ඒතර මේ ළමයා හොඳටම දැන් ලෙඩ වෙලා. දැන් ලෙඩේ සනීප කරන්නේ නැහැ දුරු. හැම එක්කෙනාම කියන්නේ මේ දෝෂේ මං අයින් කරන්නේ ආපිට යන්න කියලා. එතකොට එයා ඒ කිසිම තැනකදී වෙදකම් කරගෙන නැහැ. මොකද එයා කියනවා තමන්ගේ තාත්තට මේ වේදනාව යනවට වඩා මම තනියෙන් විඳවන එක හොඳයි. මට ආනන්තරීය පාප කර්මය හෝ මට වෙන පාපයක් කරගන්න ඕනේ නැහැ කියලා ඒකොල්ල තනියෙන් අඟුලිමාල මහ සෑයට ඇවිල්ලා පිරිත් කියා මං හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳගත්තා. සත්‍යක්‍රියා කළා.
මම මේ පින්පව් විශ්වාස කරලාමයි අන් අයට දුක අකමැතිව සිටීමෙන්මයි මම මේ දුක විඳවන්නේ. විසඳ ගන්න පුළුවන් ක්‍රම තියෙද්දි ඒක සත්‍යයි. මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන් මම සූපත් වේවා කියලා දවස් ගණන් අඟුලිමාල පෙරිත කියලා පෑන් බීලා මේ ප්‍රශ්නේ විසඳගත්තා. සත්‍යයි. ඉතින් ඒ වගේ සිද්ධි තියෙනවා. ඉතින් මම මේ කියන්න ගියේ දැන් අපි ආයෙ මුලට එමු. ජීවිතේ සමහර ප්‍රශ්නවලදී එයා තේරුම් ගන්නකල් ඉන්න ඕන. නමුත් අද කාලේ තියෙන දෝෂේ තමයි යමක් Tamanට තේරුම් ගන්න වැරදුනා කියලා හරි නුවණක් එපැයි. හරි දේ හරි විදියට වැරදුන තන් ඒව තේරුම් ගන්න නුවණ එපැයි. දැන් මිනිසුන්ට නුවණ නැති නිසා මේක තේරෙනකොට මහ පෙරහැර ගිහිල්ලා. අජාසත්තට වගේ. දැන් අජාසත්ත පියතුමාව හිර කළා. හිර කළා කකුලේ මේ කකුල පළලා ඊට පස්සේ මිරිස් දාලා ওই වගේ වද දුන්නා. ලුණු මිරිස් දාලා. ඊට පස්සේ එයාට දරුවෙක් ඉපදුණා. උදේ භද්‍ර. එයාට දරුවා ලොකු පුත්‍ර සෙනෙහසක් හටගත්තා. ඉතින් ඒ දරුවා වඩාගෙන මාලිගාවේ hina වෙවි දුවනවා. එතකොට අම්මා ළඟට ඇවිල්ලා කිව්වා පුතේ ඔන්න ඔය වගේ තමයි කිව්වා ඊටත් වැඩිය සතුටින් උඹගේ තාත්තා උඹව වඩාගෙන තිව්වේ. ඒ විතරක් නෙවෙයි පුතා උඹගේ ඇඟිල්ලේ සැරව ගෙඩියක් ඇවිල්ලා චූටි ළමයේගේ සැරව ගෙඩියක් බලන්නේ කොහොමද කියලා වෛද්‍යවරු මේ වෙදකම් කරන්න පස්ස ගැහුවා කිව්වා. ඊට පස්සේ දැන් උඹ මේ වේදනාවෙන් කෑ ගහනවා කිව්වා. ඊට පස්සේ තාත්තා උඹව නලවනකොට ඒ සැරව ගෙඩියේ තියෙන ඇඟිල්ල කටේ දාගත්තා තාත්තාගේ. බිම්බිසාර රජුරෝ කටේ දාගත්තා කිව්වා අර සැරව ගෙඩියේ තියෙන ඇඟිල්ල. එහෙම කටේ තියාගෙන උඹව නලවද්දී ඒ ඔහොම්බට නිින්ද ගියා. ඒ උණුහුමට. කටේ තිබ්බ උණුසුමට කටේ ඇතුළේදීන් සැරව ගෙඩිය පිපුරුවා. උඹට ඇහැරෙයි කියලා ඇඟිල්ල එළියට ගන්න නැතුව උඹගේ තාත්තා සැරව ගිල්ලා කිව්වා. උඹට ඇහැරෙයි කියලා. පුතා ඒ වගේ තාත්තා කෙනෙක් තමයි කිව්වා අර හිරේ ඉන්නේ. ඒක අහගෙනට විදිල්ලක් වැදුනා වගේ. මගේ පියතුමා හිරේ ඉන්න ඕනේ නැහැ. එතුමා තමයි මේ මගදී රජතුමා කියලා. අර දරුවා අම්මගේ අතට දීලා මේ පැත්තට හැරෙනකොට මම තාත්තව බලන්න දුවගෙන යනකොට අරින් එනවා රාජපුරුෂේ. රජතුමනි බිම්බිසාර රජතුමා මිය ගියා කියලා. තේරෙනකොට ඉතින් කාලේ කීලේ කරා. තමන්නම තේරුණා. මේ ලෝකයේම සනසවන ශාන්තිනායකයන්න් වහන්සේ රජගහනුවර වැඩ හිටපු කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේට බැරිද අජාසත්තට ගිහිල්ලා කරුණ කියන්න? බුදුරජාණන් වහන්සේ දන්නවා එතන හොඳම විසඳුම. එයාටම තේරෙන්න අරින එක. ඉතින් ඒක තමයි දැන් අපිට හැම ප්‍රශ්නයක්ම එක්කෙනෙක්ම විසඳන්න ඕන කියලාත් නැහැ. හැම ප්‍රශ්නයක්ම විසඳන්න යන්න ඕන කියලා එක්කුත් නැහැ. සමහර වෙලාවට ඒකට විසඳුම වෙන්නේ නිහඬව සිටීම. බුදුරජාණන් වහන්සේ අජාසත්තට තේරෙන එක තමයි කාලයකට ගිහිල්ලා විසඳුම විදියට දැක්කේ. ඒ තේරීමෙන් නැත්තම් අජාසත් ඊට කලින් මේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ හිතවක්කම නිසා අජාසත්තගේ හිත වෙනස් කරන්න යනවා කියලා එතන වෙනම කාලගුට්ටියක් හැට ගන්න පුළුවන්. නමුත් අජාසත්තට තමා තුළින්ම තමාගේ වැරද්ද තේරුම් ගැනීම එයාගේ ජීවිතේ කොච්චර පරිවර්තනය වුණාද කියනවා නම් මේ බුද්ධ ශාසනයේ පෘතජ්ජන ඒ කියන්නේ ධර්මය අවබෝධ කරන්න බැරි පාර්ශවි. ඒ පෘතජ්ජනයන් අතර අජාසත්ත තරම් හිටියේ නෑ කියනවා මේ බුදුරජාණන් වහන්සේ ගැන එච්චර ආදරේ තිබ්බා. ඒ කියන්නේ යා පියා මරලා තිබ්බේ නැත්තම් එක බණපදෙන් සෝවන් වෙන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පළවෙනි ධර්ම සංගායනාවට මුල් වෙලා විශාල වැඩ කොටසක් කළා අර පරිවර්තනෙත් එක්ක. ඉතින් ඒ නිසා එයාටත් ඒක තේරුණේ කාලය ගියාට පස්සේ. සමහර ඒවා ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි කාලයක් ඉන්න වෙනවා. මේක හොඳට හිතට පොඩ්ඩක් ගන්න. සමහර වෙලාවට සමහර දරුවන්ගේ ප්‍රශ්නවලදී අපි මේ අම්මලා තාත්තලාගේ ගොඩාක් දේවල් කලබල වීම.
ඊටත් වඩා අපිට කාලයක් යන්න වෙයි සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න. දැන් ඔන්න ඔබ අහලා තියෙනවා නම් තිල මුට්ටි ජාතකේ. අපි ඒක මීට කලින් සමාව ගැනීම ගැන කතා කළා. ඒ තිල මුට්ටි ජාතකයේදී පොඩි කාලේ උණ බටෙන් ගැහුවා අර තල කනකොට ගැහුවා කියලා ගුරුවරයාගෙන වෛරය බැඳගත්තා. එතකොට ඒ ගුරුවරයා උගන්වද්දින් එයාගේ වෛරය නැති වෙන්න කරුණු කිව්වේ නෑ. ගුරුවරයා දන්නවා දැන් මෙයා මාත් එක්ක තරහින් ඉන්නේ කියලා. ඊට පස්සේ මොකද වුනේ? මෙයා ගිහිල්ලා රජකම අරන් පණිවිඩය එව්වා. පණිවිඩය එවනකොට ගුරුවරයා හිතුවා මේ පණිවිඩය එවපු ගමන් මං යන්න හොඳ නෑ මොහු ආවේගෙන් ඉන්නේ. ඒ නිසා මං තව ටික කාලයක් ගිහිල්ලා මෙයාට දැනුම් තේරුම් එන කාලෙකදී යනවා කියලා පස්සේ කාලෙක ගිහිල්ලා තමයි රජතුමාව නිවැරදි කළේ. ඉතින් රජතුමා නිවැරදි වුණා. ඔහු පුරෝහිත වුණා. බුද්ධ කාලේ ඒකේ නාම බුදුරජාණන් වහන්සේ ළඟ මේ අනාගාමී ඵලයටපත් වුණා ධර්මය අහලා. එතකොට එතන කාලේ එනකල් හිටියා. දැන් මට මොන ගිහිලා තියෙනවා සමහර අය නුවණ තියෙන මිනිස්සු පොඩියට හරි නුවණ පාවිච්චි කරන හැටි කියනවා ස්වාමීන් වහන්සේ මේ කෝල් එකක් එනකොට මෙයා දන්නවනම් මේ එන්නේ අවුලක් කියලා. ඒ වෙලාවට කෝල් එක ආන්සර් කරන්නේ නැහැ කිව්වා. මිස් කෝල් 2-3 යන්න අරිනවා. ඒ කියන්නේ එයා දන්නවා එතන පරිසරේ. දැන් ඔය ගෙදර අවුලක් ඒ අවුල පිටින් මට කතා කරන්නේ මං කතා කළොත් මේ වෙලාවේ හරියන්නේ කියලා මිස් කෝල් යන්න ඇරලා පස්සේ දවසක ගන්නවා කිව්වා. අනේ ඔයා කතා කරලා තිබුණා මොකටද දන්නේ නැහැ කියලා. ඒ වෙනකොට එයාගේ ආවේගය සංසිඳිලා. දැන් දන්නවනම් මේ මට බනින්නයි කතා කරන්නේ කියලා ඒ වෙලාවේ ෆෝන් එක ආන්සර් නොකර ඉන්නවා. ඇවිලිලා කියලා දන්නවනේ. ඒක තමන් හරි උත්තරේ හොයා ගන්න ඕනේ ඉතින් මේකට. පස්සේ තමයි ඒක ගන්න ඕනන්නේ. මේ හේතුව අර තරහ ආපු ගමන් බනින්න නම් ගන්න කෝල් එක. ඒ වෙලාවේ ගත්තොත් බැනගෙන යනවා. ඊට වැඩිය හොඳයි. පස්සේ දවසක් ගත්තම අරයා කූල් ඩවුන් වෙලා ඊට පස්සේ සමහර අය කියනවා ඔව් බං ඒ වෙලාවේ මට මේ තරහ ඇවිල්ලා ගත්තේ නෑ ප්‍රශ්නයක් නෑ කියලා සමහර වෙලාවට විසඳිලා ඒක. සමහර වෙලාවට විසඳිලා. ඉතින් ඒ වගේ උත්තර ගන්න අවස්ථා මේ තියෙනවා. ඉතින් ඒකනේ බුදුරජාන් වහන්සේ සමහර ප්‍රශ්නවලදී කියන්නේ පින්වත් මහණෙනි දවස් 7ක් ඉවසන්න කියලා. අපි ගත්තොත් එහෙම සුන්දරී මැරිච්ච වෙලාවේ ඒක සංඝයාට චෝදනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දවස් 7ක් ඉවසන්න කියලා. ඒ දවස් 7 ඉවසගෙන ඉන්නවා. ඉවසගෙන ඉන්නකොට යාලා අතරම කතා ඇති වෙලා අවසානයේ සුන්දරී මැරුවේ කවුද? ඌවා මිනිස්සු අතරම ප්‍රචාර වෙලා ගියා. එතකල් නිහඬව හිටියා. ඒකට සමහර තැන්වලදී හරි වැරද්ද තේරුම් ගන්න අපි කාලයක් ඉන්න ඕන එක තේරෙනකම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේවදත්තටත් ඒ වගේ දෙයක් කළේ. දැන් දේවදත්ත ගල් පෙරලනකොට අනාලාගිරියනට දේවදත්තව ගෙන්නලා උඹ මේ ආනන්තරිය පාප කර්ම කරගන්නේ දේවදත්ත ඕවා කරන්න එපා කියලා එහෙම අවවාද කළේ නෑ. ඊගේ සෑම අභියෝගයකටම මුහුණ දුන්නා. එතකොට දේවදත්තට ලෙඩ ඇඳේ ඉඳින් පුදුමයි මෙච්චර නස්පැත්තිය තමන් බුදුරජාණන් වහන්සේට කරලා බුදුරජාණන් වහන්සේගේ නේත්‍රයේ බැල්මකවත් වෙනසක් නැහැ. ඒ කරුණාව, දයාව, ඒ මිහිර, ඒ ප්‍රණීත බව, ඒ ශාන්තිය තවම එක විදිහටම තියෙනවා. ඒකට දේවදත්තට මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව මැවි පේන්න ගත්තා. ඉවසීම මැවි පේන්න ගත්තා. දයාව මැවි පේන්න ගත්තා. තමන් වෛර කරාට බුදුරජාණන් වහන්සේ තුල වෛරය නැති බව මැවි පේන්න ගත්තා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඉන්න ඇරි අන්න තේරෙන්න කාලේ ගියා. ඒ තේරිල්ල කොච්චර තේරිල්ලක්ද කියනවනම්. ඒ දේවදත්තට කවදාවත් තව කෙනෙක් කරුණු කියලා එච්චර තේරෙන්නේ නැහැ. තමා තුළින්ම තමන්ගේ වැරද්ද තේරුණා දේවදත්තට. දැන් අද කාලේ මිනිසුන්ට හතුරුන්ට උන් දේවදත්ත වගේ කිව්වට ඇත්තටම මොන්ට වැඩිය දේවදත්තගේ වෙනසක් තියෙනවා. ඒ තමයි දේවදත්ත මැරුණේ වැරද්ද විදිහට තේරුම් ගන්නවා. අද කාලේ හතුරුකම් කරන මිනිස්සු මැරෙන්නේ වැරද්ද විදිහට තේරුම් ගන්න නෙවෙයි. දේවදත්තගේ ඇත්තම වෙනසක් තියෙනවා. ඊට පස්සේ දේවදත්ත දැන් හිතයි දන්නේ මම දේවදත්තගේ පක්ෂයට කතා කරනවා කියලා. ඒ මේක නෙමෙයි මේ කියන්නේ කරුණු තේරුම් ගන්න මේ කියන්නේ.
ඊට පස්සේ දේවදත්තට ඒක හොඳටම ඒ කියන්නේ හිතේ කොනකවත් නැහැ. ඒ කියන්නේ එච්චර මෛත්‍රියක්, එච්චර ಗುಣ තේරුම් ගැනීමක්, එච්චර වැරද්ද තේරුම් ගැනීමක් දේවදත්තට කල්ප 5ක් ඇතුළත නොවැටහිච්ච දෙයක්. කල්ප 5ක් බුදුරජාණන් වහන්සේත් එක්ක වෛරෙන් එනවා. ඒ කල්ප 5ෙම තේරිලා නැහැ ඒක. එදා තේරුණා. බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න මූණකට හොදාගෙන යන්න පොකුණට බහින්න ඇඳින් බහිනකොටම මහ පොළොව දෙබෑ වුණා. දෙබා වෙලා ගිනි දැල් මතුවෙනකොට බුදුරජාණන් වහන්සේම මතක් වුණා. සිය ගණනින් පින් ලකුණින් බබලන මහා කාරුණික තථාගතයන් වහන්සේ කෝටි කෝටි වාරයක් මම සරණ යනවා කියලා ගින්දරේදී බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා. එහෙම කියාගෙන නිරේට ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි වැරද්ද විදිහට තේරුම් අරගෙන තමාව නිරයට ගින්දරෙන් වෙලාගෙන යද්දිත් බුදුන් සරණ ගිය පිනට ওই දේවදත්ත කල්ප ලක්ෂයකින් සට්ටීසර කියලා පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. වැරද්දක් තේරුම් ගන්න එක කොච්චර උතුම් තැනකට ගියාද. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই මොහොත එනකල් බලාගෙන හිටියා. පොළොව පලාගෙන යනකල් නෙවෙයි. තමාට තමාව වැරද්ද. දේවදත්තගේ පොළොව පලාගෙන යනවා කියන එක දේවදත්ත ওই කල්ප 5 ඇතුළත දහස් වතාවකට වැඩිය පොළොව පලාගෙන ගිහිල්ලා තියෙනවා. මේ පොළොව පලාගෙන නිරේට ගියේ වැඩි වාරයක්ම ගිය සත්වයා තමයි දේවදත්ත. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මේ දේවදත්ත පොළොව පලාගෙන යන්නේ කරුමයක් නෙවෙයි. හැබැයි ওই කල්ප 5 ඇතුළතම ගිනි ගොඩක බුද්ධං සරණං ගච්ඡාමි කියලා නෑ දේවදත්ත. තමා වැරදි කියලා තේරුම් ගන්න නෑ දේවදත්ත. අන්න ඔය තේරුම් ගැනීම එනකල් බුදුරජාණන් වහන්සේ හැම අභියෝගයකටම මොන දීගෙන හිටියා. ඒක තමයි උත්තරී. ඉතින් ඒ නිසා තව තියෙන ඔය ආනන්ද ස්වාමීන් වහන්සේ සංසාරේ සුමංගල කියලා. උයන් පල්ලෙක් කියලා ඉද්දින් ඒ උයනට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඈත ගමකට වැඩියා. ඒ සුමංගල රාත්‍රියේදී දඩේමේ ගියා. රාත්‍රියේ සුමංගල දන්නේ නැතුව ගල්තලාවේ පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනා කරනවා. හවස වැඩලා. ඌරෙක් කියලා හිතලා ඈතදීම විද්දා. අනේ අර පසේ බුදුරජාණන් සුමංගල මම මේ කියාගෙන මේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ වැතිරුණා. ඉතින් මේ උයන් පල්ලාගේ ඔඩොක්කුවේදීම පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවා. ඒ මොහොතේම මේ රජතුමාට කුළුපඟු මෙතුමාව මගේ අතින් නැසුණා කියලා දැන් මේ වෙලාවේ රජතුමා ගොඩාක් ආවේගශීලී වෙනවා කියලා අඬ නගරෙන් පැනලා ගියා. අවුරුදු ගණනාවකට පස්සේ තමයි රජතුමා මුණ ගැහිලා ඉවිල්ලා සමාව අරගෙන විස්තරී කියලා නිවැරදි වුණේ. කාලේ යන්න ඇරියා. ඒ නිසා අපිට මේ හැම දෙයක්ම ඒ මොහොතේම නිර්දෝෂි වෙන්න ඕනේ. ඒ මොහොතේම විසඳෙන්න ඕනේ කියලා නෑ. සමහර ප්‍රශ්න කල් අරින්න ඕන, තේරෙන්න අරින්න ඕන. ඒ නිසා ඔබගේ ප්‍රශ්නෙට උත්තරේ මේක නම් මේ උත්තරේ ඔබට යහපත පිණිස පවතිවා. ඒ අදහසින් තමයි අද මේ කතා කළේ.